භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති නමස්කාරය තුමතාවක් බුද්ධං සරණං ගච්ඡාමි සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුරුවර පින්වත්නි තමන්ගේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් බොහෝ අර්ථ සිද්ධ කරගන්න අතර පින්වත් පිරිස සිද්ධ කරගන්න මේ මහා අනර්ඝ අර්ථය මොකක්ද කියලා අපි තව පොඩ්ඩකින් විමසලා බලන්නට වටිනවා. ඒ වගේම මේ පින්වත් පිරිස මේ පූජාව මේ පින්කම පටන් ගත්ත දවසක් නෙවෙයි බොහෝ කාලෙක ඉඳලා බොහෝ පින්කම් මාලාවක් විදිහට අඛණ්ඩව නිරතුරුවම සිදු කරගෙන ඉන බොහෝ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් නිසා අනන්ත ධර්ම දේශනාවලින් මේ පින්වත් පිරිසට මේ කරන උතුම් සත්ක්‍රියාව මොකක්ද කියලා මනාකොට අවබෝධයක් වටහා ගැනීමක් මේ වෙනකොට සිද්ධ වෙලා අමාරයි. ඒ නිසා පින්වත්නි නැවත නැවතුණත් Tamanගේ ජීවිතය
ඒ කරගන්න කුසලය නැවත නැවත සතුටු කර ගැනීම නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ ඒ හැම මොහොතකම දිගින් දිගට පෙළි අපිට කුසල් සිත් පරම්පරාවක් ඇති කරගන්නට එකම ධර්ම කාරණා වුණත් අපිට ප්‍රමාණවත් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි සියල්ලට ප්‍රථමයෙන්ම ඒ තථාගත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පින්වත් පිරිස අද පූජා කරන්නට යෙදෙන දෙවෙනි රත්නය වන ධර්ම රත්නයට ඒ වගේම මහා සංඝ රත්නයේ විශේෂ තමයි පූජා කරන්නේ. ඒ වගේම මහා සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නත්වයේ බොහෝම කෙටියෙන් අපි වන්දනා කරලම පටන් ගන්නවා. එකටම වන්දනා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බදානං ධම්මදානං ජිනාතිති. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, එක සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයකගේ දායකත්වය ප්‍රධාන දායකත්වය මූලික කරගෙන තවත් විශාල පිරිසක් නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතවලට අප්‍රමාණ කුසල රැස් කරගන්නවා. මට මේ මොහොතේ මතක් වෙනවා පින්වත්නි, තථාගතයන් වහන්සේ දේශනා කරපු ලස්සන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා උපාසක මහත්තයෙක් ඉන්නවා. මේ උපාසක මහත්තයා තවත් 500 පිරිසකට ප්‍රධාන දායකත්වය නැත්නම් ප්‍රධානත්වයේ දරනවා, ප්‍රමුඛ වෙනවා. මේ ප්‍රමුඛ නැත්නම් මේ මූලික දායකතුමා නැත්නම් උපාසක මහත්තයා හැමදාම තමන්ගේ අනුයාත නැත්නම් තමන්ගේ අනුගාමිකයේ 500ක් පිරිසට හරීම ආදර්ශමත් කල්යාණ සත්පුරුෂයෙක්. එහෙම කියන්නට හේතු උනේ මේ පුච්චලය හැමතිස්සෙම බලනවා මගේ පිටිපස්සෙන් මාව අනුකරණය කරන, මාව අනුගමනය කරන තවත් 500කට අධික පිරිසක් ඉන්නවා. ඒ නිසා මගෙන් යම් සුළු හෝ වැරද්දක් සිද්ධ වුණොත් එක විශාල පිරිසක් ඒ අනුගමනය කරොත් විශාල අනර්ථයක් විශාල පිරිසකට සිද්ධ වෙනවා. ඒ නිසා කාටත් වැඩිය මම මගේ ජීවිතය හරිම සිහියෙන් නුවණින් බොහෝම සතිමත් විදියට ගත කරන්න ඕන, කුසලයේම හිත පවත්වන්නට ඕනි කියලා. වචනෙන් ක්‍රියාවෙන් අකුසලයක් නොවෙන්නටත් වග බලා ගන්නට ඕනි කියලා මේ උපාසක මහත්තයා පුදුමාකාර විදියට තමන්ගේ ජීවිතය හදාගත්තා. මීට අනුයාතර 500ක් පිරිසක් පින්වත්නි, දැන් මේ පින්වත් පිරිස මට ඒක දැක්ක ගමන් මතක් වුණේ ඒ පින්වත් පිරිසත් මොකද කරන්නේ? තමන්ගේ ගුරුවරයාට නැත්නම් තමන්ගේ නායකත්වයට නැත්නම් තමන්ගේ ප්‍රධානත්වයේ දරන කෙනාට කිලිටක් වේ නැත්නම් අයුක්තක් වේ, අකටයුත්තක් වේ, එයාගේ නමට කැලලක් වේ කියලා මගේ ගුරුන් වහන්සේ නැත්නම් මගේ ප්‍රධානත්වයේ දරන කෙනාට යම් කිසි කැලලක් වේ කියලා නාමයට කැලලක් නොවෙන්නට ඒ අන්‍යාත පිරිසක් නැත්නම් අනුගාමික පිරිසක් හරියට සැලකිලිමත් වුණා අකුසලයෙන් ඈත්ලා කුසල ධර්මම රැස් කරගන්නට. බලන්න මොනතරම් සත් අදහස් දෙපාර්ශ්වෙම තිබුණද කියලා. ඒ නිසා පින්වත්නි, දිනින් දිනම මේ ප්‍රධාන උපාසක මහත්තයා තමන්ගේ කුසල ක්‍රියාවන් වැඩි කරගන්න ගත්තා. උතනින්ද පටන් ගත්තේ එදා සීලයෙන් පටන් ගත්තා. ප්‍රාණඝාතයෙන් දිවි ඇති තෙක්ම ගැලවෙනවා කියලා මෙන්න මේ විදිහට ප්‍රතිඥා දෙමින් තමන් ඒක ක්‍රියාත්මක කරන්නට ගත්තා. දැන් ඒ පිටිපස්සෙන් එන අර 500 පිරිසක් පින්වත්නි කවමදාවත් තමන්ට හානියක් ජීවිතේ පවා නැසන්නට එන කිසිම සත්‍යයකගේවත් ජීවිතයක් නැසන්නට තියා හිංසා කරන්නටවත්
හිතක්වත් පහළ කරන්නේ නැහැ. ඒක තමන්ගේ පරපුරට නැත්නම් තමන්ගේ ගුරු පරපුරට තමන්ගේ අනුයාත පිරිසට ඒක ලොකු අකටයුත්තක් නිසා තමන්ගේ සීලයට කැළලක් වේ කියලා. මේ විදිහට ඒ ප්‍රාණඝාතයෙන් පටන් ගත්ත ශික්ෂණයේ පින්වත්නි සියලුම ශික්ෂාපද ඒ කියන්නේ පංචශීලය රකින්නට මනාකොටම පුළුවන්කම ලැබුණා නායකත්වයේ තියෙන මහා සත්පුරුෂ ක්‍රියාව නිසා. මේ විදියට පංචශීලයෙන් නොනැවතුණු මේ උපාසක මහත්තයා බලනවා මගේ පිරිසත් මම අනුයාතන මගේ විශේෂත්වයක් නැත්නම් එතන විශේෂත්වයක් ප්‍රධානත්වයට මම සුදුසු නැහැ. ඒ නිසා හැමදාම මම මගේ ඒ අනුයාත 500ක් පිරිසට වැඩිය මගේ හැමතිස්සෙම හැම මොහොතකම ගුණයක් වැඩෙන්නට ඕනේ, වැඩියෙන් තියෙන්නට ඕනේ කියලා. මෙන්න මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වය දවසින් දවස ගුණ එකතු කරන්නට, සිල්පද එකතු කරන්නට ගත්තා. පන්සිල් පද පහ සම්පූර්ණ කරාට පස්සේ සියලුම අනුයාත පිරිසත් පන්සිල් පද පහ නිත්‍ය සීලයේ වශයෙන් ආරක්ෂා කරමින් පවතිනවා. මේක නායකත්වයේ ධර්ම ප්‍රමුඛත්වයේ ධර්ම ඒ තමන්ගේ නායකත්වයට මහත් පාඩුවක්. ඒක නිසා මේ බැලුවා මීට වඩා ශික්ෂණයක් තියෙනවා කියලා අන්තිමට 8 සීල් 10 සීල් ආදී වශයෙන් ආරක්ෂා කරන්නට තමන්ගේ නායකත්වයේ නියම නායකත්වය දෙමින් සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයෙන් පිටිපස්සෙන් එන පිරිසත් මේ විදියට පින්වත්නි 10 සීලේ ඉක්මවන්නට පුළුවන්කම ලැබුණා. එතකින් නොනවතුණු මෙන්න මේ උපාසක මහත්තයා ප්‍රධානත්වයේ ධර්ම උපාසක මහත්තයා මේ ශාසනයේ පැවිදි වෙලා නොබෝ කලකින්ම දැඩි විදියට ආතාපේ සම්පජානෝ සතිමා විනීය ලෝකයේ කියන මේ ධර්ම පාඨයට අනුව ආතාපි කෙලස්තවන වීරයෙන් නිරන්තරයෙන්ම ඒ සියලුම අරමුණු යටපත් කරගෙන සියලු ක්ලේශ ධර්මයන් දුරින් දුරු කරලා උතුම් වූ නික්ලේශී හදමඩලක් දරා ගන්න රහත් භාවයට පත් වෙන්නට පුළුවන්කමක් ලැබුණා කියලා සඳහන් වෙනවා. මේ පිටිපස්සෙන් ආපු අර 500 පිරිසත් පින්වත්නි තමන්ගේ ගුරුවරයා නායකත්වයට නිරන්තරයෙන් ගරු කරමින් ඒ අය සියලු දෙනාම මේ ශාසනයට ඇතුල් වෙලා මේ ශාසනයේම ඒ සියලු දෙනා රහත් භාවයෙන් සංසාර භෝගය තරණය කළා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ නිසා පින්වත්නි මම මේ කතාව මුලින් කියන්නට ගත්තේ යම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් පින්වත්නි ඒ පලාතම ආලෝකමත් වෙනවා. සාරූපම කියන සූත්‍රයේදී විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් ඉන්නවා නම් ඒ රජ කෙනා ධාර්මික කල්යාණ මිත්‍ර ධර්මයේ පිහිටපු කෙනෙක් නම් අමාත්‍යවරුත් ඒ වගේම ඊට යටහත් පහත් නිරතර දරන සියලු දෙනා එතනින් නොනැවතුණු නගරවාසී ග්‍රාමවාසී සියලු දෙනාම ඒ කල්යාණ ධර්මයේ පිහිටවන්න ඒ ප්‍රධානත්වයේ දරන රජතුමාට පුළුවන් වෙනවා, ධාර්මික රජතුමාට. ඉතින් ඒ වගේ තමයි පින්වත් යම් පවුලක එක කුජලයේ සාර්ථක ජීවිත ගත කරන කල්යාණ මිත්‍රයෙක් නම් සමහර වෙලාවට පවුලම ගොඩ ගන්නට පුළුවන් වෙනවා. අම්මා තාත්තගෙන් පටන් සියලුම ඥාති පරපුරම ගොඩ ගන්නට පුළුවන් කමක් ලැබෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි ගමක් නගරයක් ප්‍රධානත්වයේ දරන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයෙන් පිරිපුන් කල්යාණ මිත්‍රයෙක් නම් අන්න ඒ වටා එතන සියලු දෙනා පින්වත්නි ඊට අනුයාත වෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අන්න ඒ වගේ කාරණාවක් තමයි පින්වත්නි මෙතන මට දකින්නට දැක ගන්නට දැනගන්නට පුළුවන් කමක් ලැබුණේ. ඉතින් ඒ නිසා පින්වත් පිරිසට බොහෝම සතුටු වෙන්නට පුළුවන්. නොයිකුත් දෙනා සරණ ගොහින් තමන්ගේ ජීවිත විනාශ කරගන්න අද ලෝකයේ යම් කෙනෙක් සරණ යනවා නම්, යම් කෙනෙක් පිහිට කරගන්නවා නම්, යම් කෙනෙක් ප්‍රමුඛ කරගන්නවා නම් ඒ කෙනාගෙන් නිරන්තරයෙන් අපේ ජීවිතය බොහෝම සංසාරේ කෙටි කරගෙන නිවනින් සැනසෙන්නට අදාළ දේවල් නම් දිනෙන් දිනම තමන්ගේ ජීවිතයට එකතු වෙන්නේ. ඒ අසුර ඒ පවිත්‍ර පාසනය පින්වත්නි කවදාවත් තමන්ට අනර්ථය පිණිස පවතින්නේ යහපත පිණිස, සුගතිය පිණිස, මහේසාක ජීවිතයක් පිණිස, නිවනක් පිණිසමයි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
පින්වත්නි මේ හැම දෙයක්ම කියන්නට හේතුනේ මේ ලෝකයේ දෙන්නට පුළුවන් දානයන් අතරින් පින්වත්නි ශ්‍රේෂ්ඨම දානය තමයි පින්වත් පිරිස අහලා තියෙනවා දැන් මම මුලින් දේශනා කරේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන් අතරින් මේ ධර්ම දානය කියන්නේ පින්වත්නි අග්‍රගණ්‍ය දානය. මේක බලන්නට හිතන්නට හොයන්නට වටිනවා පින්වත් විමර්ශනය කරන්නට වටිනවා. ඇයි මිනිස්සෙක් ජීවත් වෙන්න එපා ඔක්කොටම වැඩි එහෙනම් මිනි මිනිස්සෙකුට අබේ දානය දෙන එකනේ උතුම් දානය වෙන්න ඕනේ. එහෙම නැත්නම් අබේ දානය ඒ වගේම ආමිෂ දානයන් අතරින් අබේ දානයවත් ප්‍රමුඛ වෙන්නේ නැත්නම් ධර්ම දානය කොහොමද ජීවත් වෙන්නේ නැතුව කොහොමද ධර්මයේ මොකටද? පින්වත්නි අපිට අපේ මේ මොළයේ තියෙන අඩුවක් නිසා අපිට හිතෙන්නට පුළුවන්. මේ දාන අතරින් අපි පින්වත් පිරිස දන්නවත් ප්‍රධාන වශයෙන් දාන බෙදෙනවා තුනකට. අභය දානෙ, ධර්ම දානෙ, ආමිෂ දානෙ කියලා. අපිට තේරෙන්නේ පින්වත්නි ජීවත් වෙලා ඉන්න ඕන ධර්මයේ ලැබෙන්න, ආමිෂය ලැබෙන්න. එහෙනම් ඉතින් ප්‍රධානම දානය, වටිනාම දානය, අග්‍රම දානය, උතුම්ම දානය වෙන්න ඕනේ. Tamanට අභය නැත්නම් Tamanට ජීවිත දානය නේද කියලා. පින්වත්නි ඇයි බුදුරජාණන් වහන්සේ මේ සියලු දානයන් පරයා ධර්ම දානයම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, පවරයි, උතුම් කියලා දේශනා කරන්නට යෙදුනේ. පින්වත්නි මේ ජීවිතය දන් දීපු අවස්ථා අප්‍රමාණ අපේ ජීවිතවල තියෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි නැවත නැවතත් මේ සංසාරයට ගියොත් අපේ ජීවිතය දන් දෙනව නෙමෙයි අපේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්. අපේ ජීවිතය අප්‍රමාණ දුකට ඇදලා දාන්න පුළුවන් අවකාශ අවස්ථා තියෙනවා. හැබැයි පින්වත්නි මේ යථාර්ථය නැත්නම් මේ සංසාරයේ ස්වභාවය වටහාගෙන හඳුනාගෙන අවබෝධ කරගෙන අපිට පුළුවන් නම් පින්වත්නි මේ සංසාරයෙන් ඈතර වෙන්නට අන්න ඒ ඈතර වීම සඳහා යම් කෙනෙක් යම් උපකාරයක් කරනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨම දානය. ඒ දානය තමයි පින්වත්නි ධර්ම දානය. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ තියෙන මහා කටුක ස්වභාවය, මහා භයානක ස්වභාවය හඳුනාගෙන මේ සංසාරයට ජීවිතය ලබා දෙන එක නෙවෙයි උතුම් එක, මේ සංසාරයෙන් ගලවන එකයි උතුම් ක්‍රමය. නැත්නම් උතුම්ම දානය කියන එක දැකගත්ත තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දානය, උතුම් දානය වශයෙන් දේශනා කරන්නට යෙදුනේ නිසා පින්වත් අද මේ පින්වත් පිරිස මේ දානයේ ආනිසංස හඳුනාගත්තේ කොහොමද? නැත්නම් පින්වත්නි මම මේ වගේම අපේ මේ අනිකුත් පසේ ඉන්න භික්ෂුන් වහන්සේලා අද ලෝකේ වැඩ වාසය කරන සියලුම සාන්නහන්සේලා භික්ෂුන් වහන්සේ නමක් විදිහට නිර්මාණය වුණේ කොහොමද? මේව හොයන්නට වටිනවා. මේව කවදාවත් පින්වත්නි භික්ෂුවක් කොහොමද භික්ෂුවක් විදිහට ප්‍රතිඥා දෙන්නේ? කොහොමද භික්ෂුවගේ පූර්ණ සීල සමාදානය ඇති කරගන්නේ? මේ හැම දෙයක්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන්නේ. ඉතින් මේ ධර්මයේ පරපුරෙන් පරපුරට පින්වත්නි අචින්දව අපිට නොවවනම් අද අපිට පින්වත්නි මේ සියලුම ආකාරයේ පිරිපුන් භික්ෂුවක් නිර්මාණය කරන්නටවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ භික්ෂුව නිර්මාණය කිරීමේ ඉඳලා හැම කුසල ධර්මයක් පින්වත්නි නොඅඩුවම ඒ කුසලය පූර්ණණය කරගන්නට පුළුවන් ආත්පස හැම දෙයක්ම දේශනා කරපු ධර්මයේ තියෙන පින්වත්නි දැන් මේ පින්වත් පිරිස පූජා කරන ධර්ම ග්‍රන්ථවලයි. ඉතින් ඒ නිසා තමයි පින්වත්නි දානයක් කොහොමද මහේසාක්‍ය විදියට අඩුපාඩුවක් නැති විපුල පළල් නෙලා ගන්න විදියට මහා නිසංස ලබා ගන්න පුළුවන් විදිහට කොහොමද දානයක් දෙන්නේ? කොහොමද පැවිදි ජීවිතය ගත කරන්නේ? කොහොමද පැවිදි කරන්නේ? කොහොමද උපසම්පදා කරන්නේ? කොහොමද විනය කර්මය කරන්නේ? මේ හැම දෙයක්ම පින්වත්නි අකින සීලය, දෙන දානය, කරන හැම කුසල කර්මයක්ම නුවණුවම සඳහන් වන්නේ පින්වත්නි තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මයේ විතරයි. මේ ධහමට පින්වත්නි අනුයාත අදහස් කිසිම උගතෙකුට වියක් කෙනෙකුට කවදාවත් ආසන්නයෙන්වත් තබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසාම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්ත ගමන්ම බුදුරජාණන් වහන්සේගේ මේ මහා පුරුෂ විතර්කයක් පැන නැගුණා. මයන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරණබෝධෝ සන්තෝපනීතෝ අතක්කාවචරෝ පණ්ඩිත වේදනීයෝ කියලා. මයන් ධම්මෝ ගම්බීරෝ මා විසින් අවබෝධ කළා වූ ධර්මය ගම්බීරෝ හරිම ගාම්භීරයි.
දුක්දසෝ පහසුවෙන් දකින්නට පුළුවන් කමක් නැහැ. දුරන බෝධෝ පහසුවෙන් අවබෝධ කරන්නට පුළුවන් කමකුත් නැහැ. සන්තෝපනීතෝ ඒ වුණාට මේ ධර්මය හරිම සාන්තයි, හරිම ප්‍රණීතයි. අතක්කවචරෝ මේ කිය තර්කයෙන් බැහැ ගන්නට බෑ. මෙහිම වුණොත් මෙහිම වෙන්න පුළුවන්. මෙහිම වුණොත් මෙහිම වෙයි කියලා කවදාවත් පින්වත්නි මේ ධර්මයේ තර්කයෙන් බැහැ ගන්නට පුළුවන් කමක් නැහැ. ඒක අතක්කවචරෝ කිව්වේ ඒකයි. පණ්ඩිත වේදනීයෝ මේ ධම තේරෙනව නම් වැටහෙනව නම් අවබෝධ කරගන්නව නම් ඒ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි පණ්ඩිතයන්ටමයි මේක දත හැකි වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා වූ මේ ගාම්භීර දුස්සත දුරණ බොහෝද මෙන්න මේ ධර්මයේ ගැන පින්වත්නි භාගතුන් වහන්සේම ශ්‍රී මුඛය විවර කොට පින්වත්නි දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ ධර්මයේ තියෙන ගාම්භීර භාවය. ඉතින් පින්වත්නි මේ ගාම්භීර ධර්මයට කවදාවත් මේක කවුරු හරි අතුරුදහන් කළොත් පින්වත්නි ඊට කවදාවත් ආදේශකයක් පින්වත්නි මේ තුන් ලෝකේ කොතනකවත් තියෙන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි පින්වත්නි මේ පින්වත් පිරිස මේ අඛණ්ඩව මේ 255කට අධික මේ පින්කම කරගෙන යන මෙන්න මේ පින්වත් පිරිස කරන්නේ අන්න ඒ විරාජමාන කරන්නට ඕන විරාජමාන කළ යුතු වන තථාගතයන් වහන්සේ නැවත නැවත උද්දීපනය කරන්නා වගේ පින්වත්නි මේ ධර්මයේ ස්ථාපිත කරනවා කියන්නේ ධර්ම ග්‍රන්ථ පූජා කරනවා කියලා කියන්නේ පින්වත්නි නැවත හරියට බුද්ධ ශාසනයක් පිහිටවනවා හා සමානයි කිව්වොත් ඒක වැරද්දක් වෙන්නේ නැහැ පින්වත්. ඉතින් ඒ නිසා පින්වත්නි ඉබඳු පින්කමක් තමයි මේ පින්වත් පිරිස අද මේ සිද්ධ කරන්නේ. අද කන්න බොන්න ඉන්න හිටින්න ලෙඩ දුකට බෙහෙත හේත අඳින්න පනදින්න මේ හැම දෙයක්ම දෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි සංසාරයේ ඒ කිසි දෙනෙක් ගලවන්නට ඒ කිසිම දෙයක් ඔබමල් රේණුක පමණවත් උපකාර වෙන්නේ නැහැ. අඩුම ගානේ සංසාරයෙන් ගලවන්න එක පැත්තකින් තිබේවා සුගතියකට මහේසාක්‍ර ජීවිතයකට කවදාවත් ඒ දීම හේතු වෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි ඒ නිසාම තමයි ජීවිතය දන් දුන්න කියලා කිසිම කෙනෙකුට කවදාවත් පින්වත්නි ඒ ජීවිතයෙන් සුගතියකට යනවා සැනසෙනවා කියන එක ඒ කුසල ශක්තියෙන් සිද්ධ වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ දන් දීමට වඩා හැබැයි පින්වත්නි සීලය රකින්නේ කොහොමද? දන් දෙන්නේ කොහොමද? බණ භාවනා කරන්නේ කොහොමද? ක්ලේශ ධර්මයන් හඳුනාගන්නේ කොහොමද? ඒ ක්ලේශ ධර්මයන් නැති කරන්නේ කොහොමද? නැති වෙච්ච තැන නිවන කොහොමද? මේ හැම දෙයක්ම පින්වත්නි මේ ධර්මයේ තුල නිර්මලව විසඳවම බොහෝම ලස්සනට පින්වත්නි සඳහන්ව පවතිනවා. ඉතින් ඒ නිසා පින්වත් පිරිස මේ කාරණා මනාකොට දැන හඳුනගෙන තියෙනවා. තවත් කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ දහම් පණිවිඩ නිරතුරුව මේ පින්වත් ජීවිතවලට ලැබිච්ච නිසා තමයි දෙපාරක් හිතන්නේ නැතුව පින්වත්නි අඛණ්ඩව දීර්ඝ කාලයක් මේ උතුම් කුසල ශක්තිය නැත්නම් මේ උතුම් පින්කම නිරතුරුවම සිදු කරගෙන ඉන්න පින්වත්නි ඒකට මහා ශක්තියක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට පින්වත්නි තාමෝ කියන ස්ථීර ශක්තිමත් නිරන්තරයෙන්ම මීට වීරියක් තියෙන්නට තුරණ බොහෝදෝ කියලා කියන්නේ පින්වත්නි මේ අවබෝධ කරන්න බැරි මේ ධහම නිරන්තරයෙන් පින්වත්නි යම් ප්‍රමාණයකින් හරි Tamanට තේරුණා නම් මේ ධර්ම දානයේ තියෙන ආනිසංසයේ ඒ කුසල ශක්තිය තමයි මේ පින්වත් පිරිස අඛණ්ඩව පවත්වාගෙන අනික්කිත දුරෝ කියන කුසල ධර්මයක් තියෙනවා පින්වත්නි. අනික්කිත දුරෝ කියලා කියන්නේ යම් දේවල් පටන් ගන්නවා. ඒ කියන්නේ ආරබත නික්කමත මේ වගේ කියනවනේ යුද්ධත ඒ වගේ පින්වත්නි ආරම්භනවා ඒකේ යෙදෙනවා. හැබැයි පින්වත්නි ඒක නිමාවක් දක්වා නිෂ්ඨාව දක්වා පින්වත්නි ගොඩක් අයට ඒ කුසල ශක්තිය අරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට තියෙනවා අනික්කිත දුරෝ කියන ශක්තිය. ඒ කියන්නේ දුරය අත් නොහැරීම. දුරය කියලා කියන්නේ පින්වත්නි Taman ගත්ත ප්‍රයත්නය උත්සාහය Taman ගත්තේ වීරිය Taman ගත්තේ යම් කුසලයක් දිගින් දිගට පවත්වාගෙන යනවා කියන මෙන්න මේ ශක්තිය ආර්තනාව පින්වත්නි අඛණ්ඩව දීර්ඝ කාලයක් පවත්වාගෙන Tamanගේ අභිප්‍රාණය සඵල කරගන්නට ඒකේ දිගින් දිගට ගෙනියනවා කියන එක පින්වත්නි ලේසි පහසු කුසලයක් නෙවෙයි. ඒ නිසා තමයි අනික්කිත දුරෝ කියන කුසල ශක්තිය ගොඩාක් අයට නැහැ පින්වත්නි. බොහෝම ලස්සනට සිල්
ආරක්ෂා කරන්න, ධර්මයේ දාන පූජා කරන්න, දාන දෙන්න ගොඩාක් අය පටන් ගන්නවා. අපි ඔක්කොම පටන් ගමු මේ විදිහට කියලා. හැබැයි පින්වත්නි බොහෝම කෙටි කලකින් මේ සියල්ලම අතුරුදහන් වෙනවා. ඒ සියල්ලම කඩාකප්පල් වෙනවා. හැබැයි මේ පින්වත් පිරිස විශාල කාල පරාශයක් මේ විදිහට කුසල ධර්මයේ රැස් කරගෙන ඉන්නට මොනතරම් සංසාරයේ මේ අනික්කිත දුරෝ කියන මේ කුසල ශක්තිය ජීවිතයට එකතු කරගන්නට මොනතරම් කුසලයක් තියෙන්නට ඕනද? ඉතින් මේ නිසා පින්වත්නි මේ හැම ධර්ම කාරණාවක් සඳහන්ව පවතින මේ ධර්ම ග්‍රන්ථ මහා සංඝ රත්නයේ විශේෂී පූජා කරනවා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ නැවත වරක් පිහිටවමින් නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලාට හරි ධර්මය මොකද්ද, හරි විනය මොකද්ද, මේ විදියට පින්වත්නි ධර්ම විනය හරියටම කියා දෙන්නට හරියට ධර්ම ගුරුවරයෙක් Taman නිරන්තරයෙන් නිර්මාණය කරලා බාර දෙනවා වගේ තමයි පින්වත්නි Taman මේ ත්‍රිපිටක ධර්මයේ අටුවා ටීකා සහිතවම යම් තැනකට ස්වාමීන් වහන්සේලා විශේෂ පූජා කරන්නට ලැබෙනවා කියන කුසලය මහා ශ්‍රේෂ්ඨ කුසලයක් කියන එකයි පින්වත් පිරිසට දැක ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙම නැතුව කවදාවත් පින්වත්නි මේ කුසල ශක්තියෙන් ලැබෙන Tamanට ආනිසංස වාරය නැත්නම් මහා සැප විපාකය නැත්නම් නිවනට ලං වෙච්ච ස්වභාවය නිවන සාක්ෂාත් කරගන්න හේතු සම්පාදනයේ මේ කිසිම ආකාරයක අපිට දේශනා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරමටම අසංකේය වූ අපමෙය වූ කුසල ශක්තියක් Tamanගේ ජීවිතයට එකතු කර ගන්නට අවකාශ අවස්ථාව මේ දේශන කාලේ ලැබුණා කියලා සතුටපත් වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි මේ උතුම් කුසල ශක්තිය නිරන්තරයෙන්ම සිදු කරන මේ කල්යාණ පිරිසේ තියෙන බොහෝම සත් අදහස් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම 2026 මාර්තු 29 බුත්තල බුදුගල්ලේ ආරණ්‍ය සේනාසනයේ වෙත සිදු කරන අපගේ 255 වෙනි උත්තම ත්‍රිපිටක අටුවා ටීකා ධර්ම දානමය පොත් වහන්සේලාගේ පූජාව තමයි මේ පින්වත් පිරිස සිදු කරන්නේ. ඉතින් මේ පින්වත් පිරිසගේ බොහෝම කලන අදහස් ටිකක් තියෙනවා. අප කලන මිතුරු පිරිස එක්ව සිදු කරන ලබන උතුම් ත්‍රිපිටක අටුවා ටීකා පොත් වහන්සේලා පූජා කිරීමේ පින්කම් මාලාව 250 වෙනි ධර්ම දානමය පින්කමයි අද මේ දින සිදු වෙන්නේ. මේ පූජා මාලාව සිදු කරන අප කලන මිතුරු පිරිස් වන්නේ කල්යාණ මිත්‍ර කිත්තිරි සමරසිංහ ගුරු පියාණන්ගේ භාවනා වැඩසටහනට සහභාගී වෙන ඒ වගේම අනුග්‍රහ දක්වන දිස්සිත කල්යාණ මිත්‍ර පිරිස සහ ඒ පවුල් වල ඥාති හිත මිත්‍රාදී පිරිසක්. මේ පූජා මාලාව සිදු කරන්නේ අරමුණු තුනක් පෙරටු කරගෙන. පළවෙනි අරමුණ වශයෙන් සඳහන්ව පවතිනවා පින්කෙතත්තේ ලොවට සෙත සලසමින් නිවන් මාර්ග වඩන ගරුතර මහා සංඝ රත්නයට මේ උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස අපගේ මේ පූජාව මහෝපකාරී වේවා කියලා සත් අදහසක් කරනවා. අපිත් ඒ අදහස එලෙසම බොහෝම ගෞරවයෙන් අනුමෝදන් වෙලා අපිත් ඒ කුසල ශක්තිය ජීවිතයට එකතු කරගමු. සාදු සාදු කියලා කියනවා. ඒ වගේම තමයි දෙමින් සත් අදහසක් බොහෝම කල්යාණයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ මේ උතුම් සීස ධර්ම රත්නය සීලක් දෙරණේ මේ උතුම් පුණ්‍ය භූමියේ පැන නැගී තුන්ලෝ පුරා විහිදී යමින් තවත් බොහෝ කාලයක් ලොව තුල චිරස්ථාපිත වීමට අපගේ මේ පූජාව හේතුපකාර වෙත්වා කියන කරුණාව එයත් එලෙසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි අදහසත් කල්යාණ මිත්‍රයි විමහත් ශ්‍රද්ධාවෙන් මේ ප්‍රධාන දායකත්වයේ සැපයූද උපදායකත්වයේ සැපයූද සම්බන්ධීකරණය සිදු කරන දුන් සහ වෙනත් නන් අයුරින් දායක වූ සහ මෙහි පැමිණි සහභාගී වූ දිස් විදෙස් කලන මිතුරු සැමටත් ඒ අයගේ දෙමව්පියන් දූ දරුවන් ඇතුළු ඥාති පිරිසේ සැමටත් මේ සුපිරිසුදු ශ්‍රී සද්ධර්ම රත්නයේ සමීප ඇසුර නිබදවම ලැබී නුපමාවම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ උතුම් දානමය මේ උතුම් ධර්ම දානමය පූජාව හේතුපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි මේ
250 වෙනි මේ ධර්ම ග්‍රන්ථ පූජාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ කලණ මිතුරු රුවන් සහ බන්දු මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ වගේම තවත් උපදායකත්වයේ වශයෙන් භාවනා වැඩසටහනේ කල්යාණ මිත්‍ර සංසදයේ සෙසු දෙස් විදෙස් කල්යාණ මිත්‍රයන් විසින් බජාරණ බවට සඳහන්ව පවතිනවා. ඊට අමතරව දායකත්වයේ දරන පින්වතුන්ගේ තවත් ප්‍රධාන අරමුණක්ම පවතිනවා. පරිපූර්ණ මේ මහා ත්‍රිපිටක අටුවාටිකා පූජාවෙන් රැස් කර ගන්නා ලද සියලුම කුසල ධර්මයන් හේතුවෙන් අප සියලු දෙනා සහ නන් අයුරින් දායකෝ සැමට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී නොපමාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා, සියලු දුකින් මිදෙත්වා කියලා කල්යාණ අදහස. අප සියලු දෙනා නමින් මියගිය සංසාරගත ඥාතීන්ට මේ උතුම් කුසල කර්මයෙන් උපමාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් පිණිස වේවා කියලා සත්‍යදාසක් පවතිනවා. එහෙනම් පින්වත්නි, මේ පින්වත් පිරිස මේ උතුම් පූජාව කලක ඉඳලා අකණ්ඩව බොහෝම සත් අදහස්කින් පවත්වාගෙන නිසා පින්වත් පිරිසට මේ අරමුණේ තියෙන මේ නැත්තම් මේ කුසල ශක්තියේ තියෙන නැත්තම් මේ ධර්ම ස්ථානයේ තියෙන මහා අනර්ග භාවය වඩා තම තමන්ගේ ජීවිතයට දැන හඳුනගෙන ඇති නිසා පින්වත්නි, නැවතත් මේ කරන කුසල ශක්තිය බොහෝම කෙටියෙන් සඳහන්ව පවතිනවා නම් සඳහන් කරන්නට වශයෙන් දක්වන මහා අනර්ග පින්කම් අතරින් අනර්ගම පින්කම වශයෙන් දක්වන්නට පුළුවන් ඒකායන වශයෙන් තමන්ගේ ජීවිතයට අර්ථ සාධනය කරන සුගතිමන් නිවන්මන් විවර කර ගන්නට මේ උතුම් කුසල ශක්තිය ඒකාන්තයේ වශයෙන් හේතුපනිෂ්ඨය වෙනවා කියලා තමන්ට සතුටුපත් වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි, ඒ සඳහා අනුග්‍රහ මඟ පෙන්වීම දක්වපු අපගේ මාතර ස්වාමින් වහන්සේ තුළ තවත් මහා සංඝ රත්නය ඉන්න පුළුවන්. ඒ මාතර ස්වාමින් වහන්සේ තුළ මහා සංඝ රත්නය මේ පින්වත් පිරිසට අද තමන්ට කොයි තරම් මේ ත්‍රිපිටක ගොඩාක් තමන්ගේ ළඟ තිබුණත් පින්වත්නි, ඒ පූජාව මහත්ඵල මහත් ආනිසංස කර දෙන්නට පූජා කරන්නට තැනක් ලැබුණේ නැත්නම් මේක ගිහියන්ට දුන්නට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකට මේ පොතක් බලන්නට තියා තැන්පත් කරන්නට තැනක්වත් නැති වෙන්නට පුළුවන්. හැබැයි පින්වත්නි, තමන්ට මොන දේ තිබුණත් පින්වත්නි, හැබැයි මේ දේවල් එකතු වෙන අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා, ඒ වගේම දෙය ධම්මස්ස භික්කවේ සම්මුඛී භාව, යම් කෙනෙකුට දෙන්න දෙයක් වුණ ගැමුණනම් හැබැයි ඒ දේ මහත්ඵල මහත් ආනිසංස වෙන්න නම් ඒ වගේම මේ දේ දක්වන්න නැත්නම් මේ දේ පූජා කරන්නට ප්‍රතිග්‍රාහක පැත්තක් තියෙන්නත් ඕන. ප්‍රතිග්‍රාහක පැත්තේ ගුණ සමුදාය අනුවත් ඒක දාණය මහත්ඵල මහත් ආනිසංස කර දෙන්නට හේතු වෙනවා. ඒ වගේ දන්නවා පින්වත් පිරිස. එහෙනම් පින්වත්නි, අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රයක් බඳු දක්ෂිනීය ගුණ දරාගත්ත මහා සංඝ රත්නයේ මේ පින්වත් පිරිසට ලැබුණ නිසා තමයි අද මේ පූජාව මහත්ඵල මහත් ආනිසංස ලැබෙන විදිහට තමන්ගේ මේ දානමය කුසල ශක්තිය, ධර්ම දානමය කුසල ශක්තිය සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා කියලා සතුටපත් වෙනවා. එහෙනම් පින්වත්නි, තමන්ගේ ශ්‍රද්ධාව තිබුණා, දෙන්න පූජා කරන්නට යමක් ලැබුණා, ප්‍රතිග්‍රාහක පැත්ත වශයෙන් දක්ෂිනීය ගුණ දරාගත්ත, දක්ෂිනීය ගුණ සම්මන්නාගත අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රය ලැබුණා. මේ කාරණා තුන ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉමේසං තින්නම් භික්කවේ සම්මුඛී භව සද්දෝ කුලපුත්තෝ බහු පුඤ්ඤං පසවති. මෙන්න මේ කාරණා තුන සම්මුඛ භූත වුණොත් සද්දෝ කුලපුත්තෝ බහු පුඤ්ඤං පසවති. සද්ධාවන්ත කුලපුත්‍රයා බොහෝ පින් කරගන්නවා. මොනවද කාරණා තුන? සද්ධායි සම්මුඛා භව සද්දෝ කුලපුත්තෝ බහු පුඤ්ඤති. ඒ කියන්නේ ශ්‍රද්ධාව අවබෝධයේ තිබුණා නම් පින්වත්නි, තෙරුතුරුන් කුණුරුවන් කෙරෙහි විශ්වාසයක් පිළිගැනීමක් වෙනනම් බොහෝ කුසල් කරන්නට පුළුවන්. දක්ඛිනීයානම් භික්කවේ සම්මුඛී භව සද්දෝ කුලපුත්තෝ බහු පුඤ්ඤං පසවති. මේ වගේම ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාට යමක් ලැබෙන්නට තියෙනවා නම් ඒකත් මහා කුසල් කරගන්නට අවස්ථාවක් වෙනවා.
දක්ඛිනීයානම් භික්ඛවේ සම්මුඛී භාවා සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤං පසවති. ඒ වගේම ඒ තමන්ට තියෙන දේ තමන්ගේ දාන වස්තුව මහත්ඵල මහත් ආනිසංස කර දෙන විදියට යම් කිසි පුණ්‍ය ශේස්ත්‍රයක් ප්‍රතිග්‍රාහක පැත්තක් අපිට ලැබුණොත් අන්න ඒක අපිට පාඩුවක් වෙන්නේ නැහැ, අලාභයක් වෙන්නේ නැහැ. අපිට මහත්ඵල මහත් ආනිසංස කර දෙන්නට මේ අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රයක් ලැබුණා. එහෙනම් මේ පින්වත් පිරිසට මේ කාරණා සියල්ලම සම්මුඛී භූත වීච නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තින්නං භික්ඛවේ සම්මුඛී භාවා සද්ධෝ කුලපුත්තෝ බහු පුඤ්ඤං පසවති කියලා. එහෙනම් පින්වත්නි බොහෝ පින් උපදවන්නට බොහෝ පින් කරගන්නට මේ කාරණා සියල්ලම පූර්ණේ වෙච්ච අවස්ථාවක්. එහෙනම් මේ රැස් කරගත සියලු කුසල ශක්තියින් මේ පින්වත් රුවන් සහබන්දු මහතා ඇතුළු යම් යම් ආකාරයකින් අබමල් රේණුක තරම් දෙයකින් සහ සම්බන්ධ වුණා නම්, ක්‍රියා මාත්‍රයකින් සහ සම්බන්ධ වුණා නම්, වචන මාත්‍රයකින් සහ සම්බන්ධ වුණා නම්, සිතවිලි මාත්‍රයකින් හෝ සහ සම්බන්ධ වුණා නම්, ඒ සෑම සියලු දෙනාගේ පටන් වැඩිමනක් එකතු වෙච්ච අයගෙන කියන්නම දෙයක් නැහැ. ඒ සෑම සියලු දෙනාටම මේ උතුම් කුසල ශක්තිය එකලෙසම තම තමන්ගේ සුගතිමන් නිවන්මන් විවර කරගන්නට එකලෙසම හේතුපනිෂ්ඨ වෙත්වා කියලා අපි ආශිර්වාද කරමු, ප්‍රාර්ථනා කරමු. රැස් කරගත සියලු කුසල ශක්තියින් සම්බුද්ධ ශාසනයත් අපවත් ලෝකයත් ආරක්ෂා කරන්නා වූ තම තමන්ගේ ආත්ම ආරක්ෂක ඉෂ්ට දෙවියන් ප්‍රදාන කොටගත් දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ සමූහයාට මේ උතුම් කුසල ශක්තිය අනුමෝදන් කරමි. තව තවත් මේ ගෞතම බුද්ධ ශාසනය අඛණ්ඩ වච්චින්දව ආරක්ෂා කර දෙත්වා, ලෝකයේ සම්බුද්ධ ශාසනයත් අපවත් ආරක්ෂා කර දෙත්වා කියලා මේ රැස් කරගත් ශ්‍රේෂ්ඨම ධර්ම දානමය කුසල ශක්තියෙන් නිරන්තරයේ සියලු දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත දිව්‍ය රාජ බ්‍රහ්මයන්ට මේ උතුම් කුසල ශක්තිය ප්‍රාර්ථනා පරිදි නිවනින් සැනසෙන්නට සියලු දෙවියන්ට බෝධි ඥානයන්ගෙන් සුවසේ සැනසෙන්නට සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට හේතුපනිෂ්ඨ වෙත්වා කියලා අපි රැස් කරගත්ත සියලුම කුසල ශක්තියින් අපි ගාථා කියලා වන්දනා කරලා අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ittavataca මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදං සබ්බ සම්පatti සිද්ධියා ittavataca සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavataca පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාසි. ඒ වගේම තමයි පින්වත්නි ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයත්‍රය සියලුම අයගේ යම් තාක් නමින් මිය පරලොව ගියා වූ සියලුම මියගේ ඥාතීන් වේද මේ සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගියා වූ යම් තාක් ඥාතීන් වේද ස්වාමීන් වහන්සේලාගේ නමින් මේහා අනේකාකාරයෙන් උපකාර කරන සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගියා වූ සියලුම මියගේ ඥාතීන්ට මේ උතුම් කුසල ශක්තියත් අපි මෛත්‍රියෙන් අනුමෝදන් කරමු. සියලුම මියගේ ඥාතීන් මේ වෙලාවේ Taman අරමුණු කරගන්න. සියලුම මියගේ ඥාතීන් මේ උතුම් කුසල ශක්තිය දකිත්වා සතුට සිතින් අනුමෝදන් වෙත්වා. නොලබූ සැප සම්පත් ලබත්වා. ලැබූ සැප සම්පත් අභිවර්ධනය කරගෙන භවගාමී ජීවිත සුවපත් කරගෙන සුඛදී සම්පත් මහේසාක සම්පත් වහවහා මුදාපත් කරගෙන ප්‍රාර්ථනා පරිදි නිවනින් සැනසෙන්නට සියලු මියගේ ඥාතීන්ට මේ උතුම් කුසල ශක්තිය එකලෙසම හේතුපනිෂ්ඨ වෙත්වා කියලා අපි අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං වූ ඥාතීනං සුඛිතා ඥාතයෝ ඉදං වූ ඥාතීනං සුඛිතා ඥාතයෝ. අවසාන වශයෙන් මේ රැස් කරගත් සියලු කුසල ශක්තියින් විශේෂයෙන්ම තව තවත් මේ පින්වත් පිරිසට මේ වගේ උතුම් මහේසාක්‍ය කුසල ශක්තියින් දීපනය කරගන්නට ඇති කරගන්නට පුණ්‍ය ශේෂ්ත්‍රය වූ මහා සංඝ රත්නයේ ලෝකේ පුරා
නිරන්තරයෙන්ම සුවසේම වැඩ වාසය කරත්වා. ඒ වගේම මේ හා පින්කම් කරන මේ පින්වත් පිරිස ප්‍රධාන කොටගත් සෑම සියලු දෙනාමත් මේ උතුම් කුසල ශක්තියෙන් තව තවත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් විඳිමින් මේ ලබාගත් පින්වන්ත මනුෂ්‍ය ජීවිතය තව තවත් දන් දෙමින්, සිල් රැකමින්, භාවනා කරමින් අනේකාකාරයෙන් කුසල දහම් රැස් කරගෙන ලබාගත් පින්වන්ත ජීවිතයේ පිණිත් පුරවාගෙන නොඩුවම තමන්ගේ ජීවිතය සුවභර විදියට ගත කරගෙන නිවනට හේතු කලස්සේ වෙන බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණණය කරගෙන වහාම ප්‍රාර්ථනා පරිදි දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය කියනා වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිවේද කොට ලබන්නා වූ ඒ අසංකත ධාතුව නම් වූ සාන්ත ප්‍රණීත වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට ප්‍රාර්ථනා පරිදි මේ උතුම් කුසල ශක්තිය පාරමිතා භව ශක්තියක් ඔබටම සියලු දෙනාටම එකලෙසමපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්වත් පිරිස මෙලොව වශයෙන් කරන රැකී ආරක්ෂා, වෙලෙහෙළදා, ව්‍යාපාර කටයුතු, ගොවිතැන් කටයුතු මේ ආදී කීනුකේ යහපත් සත් බලාපොරොත්තු වේද ඒ සියල්ලම සිත් පරිදි සමෘද්ධිමත් කරගන්නට මේ උතුම් කුසල ශක්තිය එකලෙසම හේතු කොමිස්සේ වෙත්වා. තමන්ගේ දූ දරුවන්ගේ ගෙනීම් කටයුතු නිසලෙස සිදු කර ගැනීමට ප්‍රාර්ථනා පරිසිදු කර ගැනීමට හැකියාව ශක්තිය ලැබේවා. මේ පින්වත් පිරිස තබන පියවරක් ගන්න කෙලින් හුස්ම රැල්ලක් ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා ත්‍රිවිධ රත්නත්‍රයේ සුවිසි මහා අපරිමිත ගුණ ආරක්ෂාව නොඅඩුවම ලැබේවා. මේ පින්වත් පිරිස ගුණ නුවණින් ධන දානයෙන් යසීසුරින් සැප සම්පතින් වැඩෙත්වා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා. සීලාදී ගුණ ප්‍රතිපත්තියන්ගෙන් වැඩෙත්වා. ධර්මාඥාන, භාවනාඥාන දිනින් දින දිනුවටමපත් වේවා. නොඅඩුවම මේ පින්වන්ත ජීවිත ප්‍රාර්ථනා පරිදි නිරන්තරයෙන්ම නිවනින් සැනසෙන්නට ඔබ අප සෑම සියලු දෙනාටම මේ ධර්ම දානමේ උතුම් කුසල ශක්තිය එකලෙසම හේතුපනිශ්‍රය වෙත්වා කියලා සාරාංශය කරමු. ඒ සියලුම සත් අදහස් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධිමත් වේවා කියා ත්‍රිවිධ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් මහා සංඝ රත්නය ආශිර්වාද කරනවා. සියලු දෙනාම වන්දනා කරගන්න. සබ්බේ පියෝ වච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වච්ඡන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුක්ඛ වේදනා මනෝරත්තං